අපි වගාව රැක ගන්න පලිබෝධනාශක ඉසිනවා. ඒත් ඒ විෂවලින් මීමැස්සන් මැරෙනවා කියලා ඔයා දන්නවාද? මේ දකින්නේ ඒ වගේ දසුණක්. මීමැස්සු නැත්තං අපිට අස්වැන්නක් නැතිය. ඒ කියන්නේ අපිට කන්නත් නෑ. එහෙමනම් මේ වීඩියෝෙන් බලමු මීමැස්සන්ට පලිබෝධනාශක විස වෙන්නේ කොහොමද කියලා හා ඒක වළක්වා ගන්නේ කොහොමද කියලා. මල් හරහා විෂවීම කියන්නේ එක කාරණයක්. මීමැස්සන්ගේ ප්‍රධාන ආහාරය තමයි මල් හා පැණි පරාග. අපි වගාවට පලිබෝධනාශක ඉසීමේදී ඒ විස මල්වල රැඳෙනවා. මීමැස්සන් මල් වලින් පැණි පරාග ගනිද්දී ඒ විස ශරීරයට ඇතුල් වෙලා මරණයට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි ජලය හරහා විෂවීම. මීමැස්සන්ට අත්‍යවශ්‍ය සංඝටකයක් තමයි ජලය. පලිබෝධනාශක ඉසීමේදී ඒ විස ජලයට එකතු වෙනවා. ඒ වගේම හිස් පලිබෝධනාශක බඳුන් ජලයට දැමීමෙන් ඒ විස ජලයට එකතු වෙනවා. ඒ වගේම ස්ප්‍රේ යන්ත්‍ර විස තැවරුණු ඇඳුම් සේදීමේදී ජලයට විස එකතු වෙනවා. මීමැස්සන් ඒ ජලය බොනකොට ඇතුළතින්ම විෂ වෙලා මීමැස්ස මැරණයට පත් වෙනවා. අනික් කාරණය තමයි ඍජු විසවීම. පලිබෝධනාශක ඉසීමේදී මීමැස්සන් පියාඹමින් ඉන්නවා නම් ඒ විස පියාපත්වල ගෑවෙනවා. පියාපත් ඇලෙනවා. එතකොට මීමැස්සන්ට පියාඹන්න බැරි වෙලා බිම වැටෙනවා. එක වෙලාවකින් මරණයට පත් වෙනවා. භයානකම කාරණය තමයි ජනපදයේ තුලට විෂ යාම. පලිබෝධනාශක තැවරුණු මල් වලින් පැණි පරාග මීමැස්සන් ජනපදයේ තුලට රැගෙන යනවා. එතකොට රැජින ලදරු මීමැස්සන් කීටයින්ට විෂ වෙලා ජනපදයේ දුර්වල වෙනවා. අවසානයේ මුළු ජනපදයේම උනත් නැති වෙන්න පුළුවන්. මීමැස්සන්ට හානි කරන පලිබෝධනාශක වෙනම අඳුර ගන්න පුළුවන්ද? ඔව්. කුමීන් සඳහා නිර්දේශිත සියලු පලිබෝධනාශක මීමැස්සන්ට හානි කරයි. නමුත් මීමැස්සට ඉතාමත් හානි කරන පලිබෝධනාශක කිහිපයක් තියෙනවා. නියෝනිකොටිනොයිඩ්, ඉමිඩක්ලෝප්‍රීඩ්, ථයෝමෙක්සා, ක්ලෝරොෆයිරබෝස්, ෆිප්‍රොනිල් මේ කියන පලිබෝධනාශක මීමැස්සන්ට ඉතාමත්ම හානි කරයි. මේ පලිබෝධනාශක ඉසීමේදී ඉතාමත් සැලකිලිමත් වෙනවා නම් වඩාත් හොඳයි. මීමැස්සන්ට පලිබෝධනාශක විස වෙලා කියලා දැනගන්න කොහොමද? ඔබ මේ දකින්නේ පලිබෝධනාශක විස වෙලා මැරුණු මීමැස්සන් හා මරණාසන්නව සිටින මීමැස්සෙක්. පලිබෝධනාශක විස වුණාම මීමැස්සන් පැණි උරාබන ශුක්ලාව දිව වගේ කොටස එළියට ඇදෙනවා. එක තැන කැරකෙනවා. මේ වගේ දඟලලා තමයි මේ යන්නේ. මේක ඉතා වේදනාකාරී වෙන්න ඇති. අපිට මේ කාරණාව දැන් නොදන්නාට අපි විසඳුම් සෙවිය යුතු කාරණාවක්. අපිට පුළුවන් මීමැස්සත් වගාවත් දෙකම රැකගන්න. මීමැස්සන් සාමාන්‍යයෙන් මල් වලට එන්නේ උදේ කාලේ. ඉර උදාවත් එක්ක දවල් 12 වගේ වෙනකම්. ඔයාට පුළුවන් ඒ කාලය තුල වගාවට පලිබෝධනාශක ඉසීමෙන් වළකින්න. ඒ වගේම පලිබෝධනාශක ඉසිය යුතු අවස්ථාවලදී සවස් කාලේ තෝරගන්නවා නම් වඩාත් හොඳයි. පලිබෝධනාශක සඳහා විසභාවයෙන් අඩු කොළ පාට ලේබල් සහිත පලිබෝධනාශක භාවිතා කරන්න. ඔබේ වගාවට මීමැසි පාලකින් ඉන්නවා නම් ඒ අයට කලින් දැනුම් දෙන්න. බිගුන් කියන්නේ සරල කුරුණියෙක් නෙවෙයි. බිගුන් තමයි අපේ ආහාර සුරක්ෂිතතාවය. අපේ කුෂිකර්මය, අපේ අනාගතය. මේ හැම දෙයකටම බිගුන් අත්‍යවශ්‍යයි. ඔයාලත් මේ පිළිබඳ අදහස් යෝජනා තියෙනවා ඇති. ඒවත් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ වැදගත් නම් අනෙක් අයට බලන්න ෂෙයා කරන්න. බිගුන් රැකගමු, වගාව රැකගමු.